වෙල්කම් කියලා පිළිගන්නවා අතත් සියලු දෙනාම අපේ සිනමැටික් movers YouTube channel එකට. අද අපි කතා කරන්න යන්නේ අපි කවුරුත් ආසාවෙන් බලපු කතාමාලාවක් වන Stranger Things ගේ පසුබිම් කතාව ගැනයි. Stranger Things එහෙමත් නැත්නම් අවුරුම දේවල් ගැන කියවෙන මේ කතාව නිර්මාණය වුණේ ඒ කාලේ තිබ්බ කියලා කියන ගවර්න්මන්ට් ප්‍රොජෙක්ට් එකක් මත පදනම් කරගෙන කියලා ඔයාලා දැනගෙන හිටියද? ඒ වගේම මේ කතාව නිර්මාණයට පාදක කරගත් ඇතැම් චරිත සහ සිදුවීම් ඇත්ත ජීවිතයේදී වුණ සිදුවීම් පාදක කරගෙන කොට නැගුණා කියලා ඔයාලා අහලා තිබුණාද? නැහැ නේද? එහෙනම් ඒ දේවල් ගැන දැනගන්න අන්තිම වෙනකම් මේ වීඩියෝ එක බලන්න කියලා ඔයාලට මම ආරාධනා කරනවා. ඩෆර් බ්‍රදර්ස්ලට අදහසක් එනවා පුළුවන් තරම් ග්‍රවුන්ඩඩ් විදිහේ ඕන කතාමාලාවක් නිර්මාණය කරන්න. ඉතින් බොහොමයක් සාර්ථක හොරර් නිර්මාණයන් වලට ඇත්ත ලෝකයේ සිදුවීම් වල ආభాෂය අරගෙන තියෙනවා කියලා ඔයාලා සමහර විට අහලා ඇති. උදාහරණයක් විදිහට කන්ජරින්, ඇනබෙල් සහ ඉට් වැනි කතා හඳුන්වන්න පුළුවන්. ඩෆර් බ්‍රදර්ස්ලත් ඒ ක්‍රමවේදයම අනුගමනය කරමින් Tamanගේ නිර්මාණමය හැකියාවත් මුසු කරමින් හොරර් ජෙන එකේ කතාමාලාවක් නිර්මාණය කරනවා. Netflix එකත් මේ කතාවට පැය 24ක් වගේ කාලයක් ඇතුළත කැමැත්ත පළ කළා කියලා තමයි කියවෙන්නේ. අද මේ වෙද්දි ලෝකයේ most IMDb voted කතාමාලාවන් අතරට Stranger Things යන නාමයත් එක්කලා තියෙනවා. Stranger Things නිර්මාණයට පාදක වුණ සිදුවීම, ඒ කියන්නේ ගවර්න්මන්ට් ප්‍රොජෙක්ට් එක මොකක්ද? අපි මුලින්ම කතා කරන්නේ මේ ගැන. මේක ගැන කතා කරන එක ආරම්භ වන්නේ 1990 වර්ෂවල මුල් භාගයේදී විතර. ඒ නිකොලස් නැවති පුද්ගලයා මේ ලෝකයට ඉතාමත් ආන්දෝලනාත්මක ප්‍රකාශයන් නිකුත් කිරීමත් එක්කයි. ඒ කාලතරණය, ටෙලිපොටේෂන්, ටෙලිපති වගේම අනෙක් මිනිසුන්ගේ මනස පාලනය කරන්න ඇමරිකානු රජය විසින් වසර 30කට ආසන්න කාලයක් අනාථ ළමයි ලක්ෂ 3කට අධික සංඛ්‍යාවක් භාවිතා කරලා ඉතාමත් බිහිසුණු වගේම අමානුෂික පරීක්ෂණ මාලාවක් පවත්වන් ගියා කියන එක. මෙයා කියන විදිහට මේ ව්‍යාපෘතිය සිද්ධ වෙලා තියෙන්නේ ඇමරිකාවේ නිව්යෝක් නගරයේ ලොන් අයිලන්ඩ් වල තියෙන මොන්ටාක් කියන හමුදා කඳවුරේදී. කොහොම නමුත් මේ පරීක්ෂණ එයාලා හිතපු නැති විදිහට වැරදිලා අස්වාභාවික බලවේගය පරීක්ෂණ සිදු වුණ හමුදා කඳවුරට නිදහස් වෙලා එතන හිටපු මිනිසුන්ව හිට පිට නැති විදිහට ඝාතනය කරන්න පටන් අරන් තියෙනවා. සහ මේ නිසා පස්සේ මේක වහලා දාලා තියෙනවා කියලා තමයි මෙයා කරපු ප්‍රකාශයේ සරලව සඳහන් වෙන්නේ. මේ සිදුවීමේ බොහෝ දේවල් ඇත්තටම පැහැදිලි කරගන්න අපහසුයි කියන එක නම් ඕන කෙනෙක්ට තේරෙනවා. ඒත් ඇමරිකානු රජය ලෝකයෙන් වසාගෙන එක වර්ගයේ ප්‍රොජෙක්ට් කරන් යනවා කියන එක ඒ කාලේ ඉඳලම යාලා වෙතට ඇඟිල්ල දික් වෙන චෝදනාවක්. කොහොම නමුත් ඇමරිකානු රජය මේ මොන්ටාක් පරීක්ෂණය සම්බන්ධයෙන් කරපු චෝදනාව ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඒත් මේ සිදුවීම මෙතනින් නතර වෙන එකක් නෙවෙයි. ඒ වගේම මං කියපු තරමේ මේ සිදුවීම කෙටිත් නැහැ. නිකොල්ස් කියන විදිහට මේ සිදුවීම වෙලා තියෙන්නේ වර්ෂ 1983 දී විතර. ඒ වගේම Taman මේ සිදුවීමට මුහුණ දුන් බවත් මේ සිදුවීම සම්බන්ධයෙන් තිබ්බ මතකයත් කාලයක් යනකම් යටපත් වෙලා තිබුණ බවත් නිකොල්ස් කියලා තියෙනවා. ඒ වගේම කියවෙන විදිහට මේ පරීක්ෂණ වලට භාවිතා කරලා තියෙන වයස අවුරුදු 10ත් 15ත් අතර ළමයි ලක්ෂ 3කට ආසන්න සංඛ්‍යාවක් කියලා තමයි කියවෙන්නේ. මේ ප්‍රොජෙක්ට් එක නිසා ඉන් බහුතරයක් මිය ගින් තියෙනවා වගේම සවය වුණ කීප දෙනාගෙන් බහුතරයක්ද මානසික ව්‍යාකූලතාවයකින් පෙළෙන්න පටන් ගත් බව කියවෙනවා. කොහොමද කෙනෙක්ගේ මතකය මේ වගේ සිදුවීමක් සම්බන්ධයෙන් අහිමි වෙලා යන්නේ? ඊළඟට ඕනම කෙනෙක්ට එන ප්‍රශ්නය තමයි ඕක. ඔන්න ඔය දේව ගියමින් පස්සේ ඇල්බයිලෙක් නම් පුද්ගලයෙකුත් සමාජයට මේ ගැන සාක්ෂි දෙන්න පටන් අරන් තියෙනවා. ඇල්බයිලෙක් කියන විදිහට එයාටත් මේ විදිහටම මේ සිදුවීම සම්බන්ධයෙන් මතකය යටපත් වෙලා තිබිලා තියෙන අතර ෆිලඩෙල්ෆියා එක්ස්පෙරිමන්ට් කියන චිත්‍රපටය නැරඹුවට පස්සේ වසර 2ක විතර කාලයක් ඇතුළත Tamanට යම් සිදුවීමක් සම්බන්ධයෙන් මතකයක් එන්න පටන් අරන් තියෙනවා. හැබැයි පුදුම සහගත දේ නම් මේක ඇල්බයිලෙක්ට සිද්ධ වුණ සිදුවීමකුත් නෙමෙයි. එහෙනම් කොහොමද ඇල්බයිලෙක්ට ඒ වගේ මතකයක් ඔළුවට ආවේ කියන එකත් විශාල ගැටලුවක්. මම මේ ඇල්බයිලෙක් කරපු අමුතු ප්‍රකාශය ගැනත් ඔයාලට වැටහීමක් ලැබෙන විදිහේ පැහැදිලි කිරීමක් ඉස්සරහට කරන්නම්. මේ කාලයේදීම ස්වඩ් ලෝ කියලා පුද්ගලයෙක් Taman මේ ඇමරිකාවේ නිව්යෝක් වල පිහිටි ලොන් අයිලන්ඩ් වල මොන්ටාක් හමුදා කඳවුර ඇතුළත සිදු වුණ පරීක්ෂණ නිසා කුඩා කාලයේදී බොහෝ සෙයින් අගතිරපත් වුණ බව පවසමින් මේ මොන්ටාක් ප්‍රොජෙක්ට් එකට පුද්ගල සාක්ෂි සපයන්න පටන් ගත්තා. මෙයාගේ ඉන්ටර්වියු එකක් YouTube එකේ එහෙමත් තියෙනවා, බලා ගන්න පුළුවන් වෙනවා. මෙන්න මේ වගේම පුද්ගලයන් ගණනාවක්ම Tamanගේ කුඩා කාලයේදී විවිධ වද හිංසාවලට ලක් වෙමින් මේ මොන්ටාක් ප්‍රොජෙක්ට් එකෙන් අගතිරපත් වුණ බවත් ජීවිත තර්ජන නිසා ඒ ගැන හෙළි කරන්න බයෙන් හිටිය කියලා මේ පරීක්ෂණ වලට භාජනය වුණ ගොඩක් ළමයි මේ ක්‍රියාවලියේදී සවයි වුණ බවත් සවයි වුණ බහුතරයක් මානසික ව්‍යාකූලතාවයන්ගෙන් පෙළෙන්න පටන් ගත්ත බවත් කියන්න පටන් අරන් තියෙනවා. මේ ප්‍රශ්නය ඉස්සරහට තවත් මිනිසුන්ගේ ඔළුව විකාර කරන්න ගත්තේ ඇල්බයිලෙක්ට සහ නිකොලස්ට මේ සිදුවීම සම්බන්ධයෙන් මතකයේ යටපත් වීම උනේ කොහොමද? ඒක රජයෙන් කරපු දෙයක්ද?
වගේම මෙතන වුණ දරුණු ගණයේ පරීක්ෂණ මොනාද කියලා සිද්ධිය විත්තිකරුවන්ගේ හඳුන්වා ගන්න පාර්ශවය කියලා තියෙන දේවල් එක තමයි. මතකයේ යටපත් වුණා කියන දේ ගැන අදහසක් ගන්න නම් අපිට මේ මොන්ටොක් ප්‍රොජෙක්ට් එක ආරම්භයට යන්න සිද්ධ වෙනවා. ඒ වෙන විදිහට මේ හැමදේම පටන් අරන් තියෙන්නේ 1943 වර්ෂයේ වුණා කියලා සැලකෙන ෆිලඩෙල්ෆියා එක්ස්පෙරිමන්ට් එකකින්. මොකක්ද මේ ෆිලඩෙල්ෆියා එක්ස්පෙරිමන්ට් එක කියන්නේ? මම මේක සරලව කියන්නම්. පරීක්ෂණය ගැන තියෙන විස්තරත් එක්ක මේක ගැන කියවෙන්නේ ඇමරිකානු හමුදාව විසින් ටෙලිපොටේෂන් එක හා සම්බන්ධයෙන් කරලා තියෙන අත්හදා බැලීමක් විදිහටයි. මෙතන අවශ්‍ය කරන තාක්ෂණය නිර්මාණයට නිකොලස් ටෙස්ලාගේ අදහසක දායකත්වයක් ලැබී තිබෙන අතර ඩොක්ටර් ජොන් වොන් නියුමාන් කියන කෙනාගේ ප්‍රධානත්වයෙන් තමයි මේ පරීක්ෂණය සිද්ධ වෙලා තියෙන්නේ. කොහොම හරි එඩ් සහ ඩන්කන් කියලා නාවික ඉංජිනේරුවන් දෙදෙනෙකුන් මේ පරීක්ෂණයට සහභාගී වී ඇති අතර මේ සඳහා ඇමරිකානු නාවික හමුදාවේ US එල්ඩ්‍රිච් කියන නෞකාවත් භාවිතා කර ඇත. මේ ෆිලඩෙල්ෆියා එක්ස්පෙරිමන්ට් එක ප්‍රොජෙක්ට් රේන්බෝ කියලා හඳුන්වනවා. සමහර විට ඔයාලට මතක ඇති මේ රේන්බෝ එකක් එක්ක යන සිදුවීමක් ස්ට්‍රේන්ජර් තින්ග්ස් සෙකන්ඩ් සීසන් එකේ තිබ්බා. අර 11 ගේ අම්මාගේ සිදුවීම සමහර විට ඔයාලට මතක ඇති. මේක එතරම් දෙයක් නොවුනත් කතාව ඇතුලේ මේ ෆිලඩෙල්ෆියා ප්‍රොජෙක්ට් එක ගැන යම් කිසි ආකාරයක දීපු රිෆරන්ස් එකක් විදිහට අපිට මේක හිතන්න පුළුවන්. කොහොම හරි මුලින්ම මේ පරීක්ෂණය සිද්ධ කරද්දී මං අර කිව්ව කැමරන් සහෝදරයෝ දෙන්නට තමයි මේ ටෙලිපොටේෂන් එක සම්බන්ධයෙන් නැව ඇතුලේ සවි කරලා තිබුණ යන්ත්‍රය ක්‍රියාත්මක කරන එක බාර වෙලා තියෙන්නේ. මේ නැව්කාව ඇතුලේ මේ හැරුණකොට තව නාවික ඉංජිනේරුවරු මේ පරීක්ෂණය සිද්ධ වෙද්දී ඉඳලා තියෙනවා. ඩොක්ටර් ජොන් වොන් නියුමාන්ගේ ලැබුණු උපදෙස් පරිදි කැමරන් සහෝදරවරු දෙන්න ටෙලිපොටේෂන් යන්ත්‍රය ක්‍රියාත්මක කරලා තියෙනවා. එතනදී ඇතුළත සිටින අයට කොළපාට එළියකුත් පිටතින් ඉන්න අයට නිල් පාට එළියකුත් විදිහට මේ ප්‍රතික්‍රියාවේ ප්‍රතිඵල පේන්න පටන් ගන්න තියෙනවා. මම අදහස් කළේ මේකේ නිකුත් වුණ බලය ගැන. කියවන විදිහට යන්ත්‍රය ක්‍රියාත්මක වීමත් එක්කම නැව්කාව ඇතුලේ හිටපු නාවිකයෝ බයෙන් වගේ එහෙම අතු දුවන්න පටන් ගන්න තියෙනවා. හිටපු නාවිකයන්ගේ මනස අවුල් වෙන්න පටන් ගන්න තියෙනවලු. කැමරන් සහෝදරයෝ දෙන්නත් මීට සමානව අත්දැකීමකට මුහුණ දී ඇති අතර දෙදෙනාට ඇති වුණු බය නිසා මේ දෙදෙනාම නැවේ බඳ කොටසේම රැඳී සිටි බවක් ඇතැම් තැන්වල සටහන් වෙනවා. පිටතින් සිටින අයට නිල් පහති එළියක් එක්ක නැව්ගාව අතුරුදහන් වුණ බව කියන අතර මේක එතෙන් ඉඳලා තවත් සැටවුම් 200 ගාණක් දුරින් මතු වුණා කියලා කියනවා. පුදුමයට කාරණය නම් ඒ වගේම මේ නැව මතුවලා තියෙන්නේ මේ විදිහට යන්ත්‍රය ක්‍රියාත්මක කරන්න විනාඩි 10කට කලින් කියන එකයි. පිටින් බලපු හැමෝටම මේක ජයපැන් බොන්න පුළුවන් අවස්ථාවක් විදිහට පෙනුනත් නෞකාව ඇතුලේ ඉතාමත් භයානක දෙයක් සිදු වෙලා තියෙනවා. බොහොමයන් නාවිකයන් ටෙලිපොටේෂන් එකත් එක්කම නැවේ කොටස් වලට ඇලිලා ගිහිල්ලා වගේම සමහර තැන්වල කියන විදිහට නැවේ උපකරණ එක්කම එහෙම මෙයාලා මිශ්‍ර වෙලා තියෙනවා. තවත් බොහොමයක් දෙනාගේ මනස බොහෝ සෙයින් යම් විකෘතියකට මේ පරීක්ෂණය නිසා පත් වෙලා තියෙනවා කියනවා. කැමරන් සහෝදරවරු දෙන්නා විතර මේකින් බේරලා තියෙනවා කියලා කියවෙන අතර ඔවුන් දෙදෙනා බේරී ඇත්තේද මේ පරීක්ෂණය වෙද්දී නැවේ බඳ කොටසේ සිටින නිසා කියලා කියවෙනවා. මේ හිත් බිය වද්දන පරීක්ෂණ ප්‍රතිඵලත් එක්ක මේක එතනින් අතර වෙන්නේ නැහැ. ආපහු වතාවක් මේ පරීක්ෂණයම කැමරන් සහෝදරවරුන්ගේ දායකත්වයෙන් වුණා කියලා කියනවා. කොහොම නමුත් දෙවෙනි වතාවේදී ටෙලිපොටේෂන් යන්ත්‍රයේ පුපුරා යෑමක් සිදු වෙලා තියෙනවා. සහෝදරවරු දෙන්න මේත් එක්ක තමන්ගේ ජීවිත බේරා ගැනීම අදහසින් නැවෙන් මුහුදට පැනලා තියෙනවා. නමුත් ඔහු මුහුදට වැටෙනවාත් එක්කම වැටලා තියෙන්නේ වෙන කටුක කාන්තාරයක් වැනි පරිසරයකට. එතනදී හෙලිකොප්ටර් එකක් ඇවිල්ලා මේ දෙන්නා මෙතනින් අරගෙන පොළොවේ යට තියෙන හමුදා කඳවුරකට අරගෙන ගිහින් තියෙනවා. මෙතනදී සහෝදරයෝ දෙන්නට ෆිලඩෙල්ෆියා එමත් නැත්නම් රේන්බෝ ප්‍රොජෙක්ට් එකේ ප්‍රධානියා වගේ කටයුතු කරපු ඩොක්ටර් ජොන් වොන් නියුමාන්ව නැවත හමු වුණත් මේ ජෝන් වොන්ට තමා දන්න ජෝන් වොන්ට වඩා ගොඩක් වයසින් වැඩි පෙනුමක් තියෙනවා කියලා සහෝදරයෝ දෙන්නට පෙන්ලා තියෙනවලු. ඉතින් ඩොක්ටර් ජෝන් වොන් ඒ වෙලාවේදී සහෝදරයෝ දෙන්නට කියලා තියනවලු ඒ දෙන්නාව සාදරයෙන් වර්ෂ 1983ට පිළිගන්නවා කියලා. මෙතනදී ජෝන් විස්තර කරලා තියෙන විදිහට ෆිලඩෙල්ෆියා එක්ස්පෙරිමන්ට් එකකින් පස්සේ මොන්ටොක් කියලා ප්‍රොජෙක්ට් එකක් ඇමරිකානු රජයෙන් ආරම්භ කරලා තියෙනවා. ඒ ෆිලඩෙල්ෆියා එක්ස්පෙරිමන්ට් එකෙන් ලැබුණු පන්නරෙන් වගේ කියලා තමයි කියවෙන්නේ. ස්ට්‍රේන්ජර් තින්ග්ස් නිර්මාණයට පාදක වූ මොන්ටොක් ප්‍රොජෙක්ට් එක ඇත්තටම වුණා කියන්නේ මොන වගේ දේවල්ද? මූලික වශයෙන් කාලතරණය, මනස පාලනය කිරීම, මනසෙන් දේවල් හැසිරවීම සහ ටෙලිපොටේෂන් එක වගේ දේවල් සම්බන්ධයෙන් පිටසක්වල තාක්ෂණයේද ආධාරයෙන් පරීක්ෂණ පවත්වපු ව්‍යාපෘතියක් විදිහට තමයි මේ මොන්ටොක් ප්‍රොජෙක්ට් එක ගැන කියවෙන්නේ. මෙතනදී වයස අවුරුදු 10ත් 15ත් අතර වයස් පරතරයේ බහුතරය පිරිමි ළමුන් සහ සුළුතරය ගැහැණු ළමුන් පරීක්ෂණ මාධ්‍ය විදිහට භාවිතා කරලා තිනවා. මෙයාලගේ අදහස වෙලා තියෙන්නේ මිනිස්සුන් Tamanගේ මොළයෙන් 10% පමණ දැනට භාවිතා කරනවා කියන මතය මත පදනම්ව ඉතුරු ප්‍රමාණයේ ෆුල් පොටෙන්ෂල් එක එළියට ගන්න එකත් ඒවා යුදමේ කටයුතු වලට භාවිතා කිරීමත් ය. මේ දේ සිද්ධ කරද්දී මෙයාලා ළමයින්ට බොහෝ සෙයින් වද හිංසා දීලා තියෙනවා. එහෙම කරලා තියෙන්නේ ඒ ළමයින්ව පාලනය කරන්න පුළුවන් වෙන්නත් එයාලගේ මානසික හැකියාවන් අවදි කරන්න කියලාත් කියලා තියෙනවා. කාත් කවුරුත් නැති අර අසරණ ළමයින්ව විටක බොහෝ සෙයින් හාමත් කරලා තවත් වෙලාවකට බොහෝ සෙයින් පමණ ඉක්මවලා කවලා පොවලා ඒ වගේම වතුර ගිල්වලා මරණාසන්න අත්දැකීම් එහෙමත් දී ඇති බව කියවෙනවා.
තව විවිධ ජාතිය රසායනික වර්ගහෙමත් ඇඟට කාවැද්දීම් සිද්ධ කරලා තියෙනවලු. ඒ වගේ මේ විදිහට අධික ලෙස වද දීලා මෙතනින පරීක්ෂකයන්ගෙන් අයිම ඒ ළමයව ඉන්මුදවාගෙන ඔවුන් ඔහුගේ හෝ ඇයගේ ගැලවුම් කාර්යය ලෙස ඒ ළමයින් හඟවලා ඒ ළමයින්ගේ පාලනය ලබාගෙන තිනවා කියලා කියනවා. සමහර විට ස්ට්‍රේන්ජර් තින්ග්ස් කතා මාලාවෙදිත් ඔයාලට මතක ඇති ඉදවෙන්ගේ අම්මටත් ඒ වගේම ඉදවෙන්ටත් මේ වගේ දේවල් සිද්ධ වුණා කියන එක. දැනට තියෙන අදහස නම් ඉඩවෙන්ට මේ වගේ මානසික හැකියාවක් ආවේ හෝකින්ස් වල පරීක්ෂණාගාරවලදී එයාගේ අම්මට වුණ මේ වගේ පරීක්ෂණ මට්ටමේ හිරියර කිරීම නිසාලු. ඒ වගේම වැක්නා කියන චරිතයට උපතිම මේ වගේ හැකියාවක් ආවේ කොහොමද කියන එකටත් ඉඩවෙන්ගේ සහ මොන්ටොක් ප්‍රොජෙක්ට් එක මත පදනම්ව ෆෑන් තියරි එකක් තියෙනවා. ඔයාලට සමහර වෙලට මතක ඇති වැක්නාගේ පොඩි කාලේ කතාව පෙන්වද්දී එයාගේ තාත්තා හමුදාවේ හිටි බව සඳහන් වෙලා තියෙනවා. ෆෑන් තියරියකට අනුව හමුදාවේ සේවය කරන කාලේදී එයාගේ තාත්තා භාවිතා කරපු යම් රසායනික ද්‍රව්‍යයක ප්‍රතිඵලයක් විදිහට වැක්නට එයාගේ හැකියාවන් හම්බ වෙලා තියෙනවා. ස්වර්ඩ්ලෝ එහෙම නැත්නම් අර පරීක්ෂණ නිසා අගතිටපත් වුණා කියලා සාක්ෂි දෙන කෙනා කියන විදිහට වර්ම් හෝල් එකකට සමාන මාධ්‍යයක් භාවිතා කරලා නිතරම එයාගේ ගෙදරට ඇවිත් එයාව අරන් ගිහින් මේ වගේ අධික වද වේදනා දෙමින් පරීක්ෂණ පවත්වලා තියෙනවා. ඔහු කියන විදිහට මින් බොහෝ සෙයින් පීඩාවට පත්ව ඇති අතර ඔහුට ඉන් පසු කාලීනව ඔහුගේ පවුල් ජීවිතයවත් හරියට ගත කරන්න බැරි වෙලා තියෙනවා. අදට මොන්ටක් හමුදා කඳවුර තියෙන තැනට ගියාම ඔහුට ලොකු බියජනක හැඟීමක් වගේ දෙයක් දැනෙනවලු. ඒ වගේම කියවෙන විදිහට මෙතනදී ප්‍රධාන වශයෙන්ම මොන්ටොක් චෙයා නම් උපකරණයක් මේ පරීක්ෂණ වලට උපකාර කරගෙන තියෙනවලු. මේකට අදාළ මානසික හැකියාවන් තියෙන පුද්ගලයාව සම්බන්ධ කළාට පස්සේ ඒ කෙනාට තව කෙනෙක්ගේ ගැන ඔත්තු බලන්න පුළුවන්කම තියෙනවා කියලා කියනවා. විස්තර වෙන විදිහට ඒක නිකන් එනර්ජි බූස්ටිං මැෂින් එකක් වගේ වැඩ කරන කියලා තමයි පැහැදිලි වුණේ. එක් අවස්ථාවක කියවෙන විදිහට මෙතන තිබ්බ virtual mind reading machine එකක් කරහා පුළුවන්කම තිබුණලු VR එකක වගේ Tamanට ඔත්තු බලන්න ඕන කෙනා දකින දේවල් දකින්න ඊට අමතරව ඒ කෙනා අල්ලන දේවල් වල පහස විඳින්නත් රස විඳින දේවල් වල රස විඳින්නත් පුළුවන්කම ලැබිලා තියෙනවලු. කැමරන් සහෝදරවරු දෙන්නත් මේ ව්‍යාපෘතියට සහභාගී වී ඇති අතර කියවෙන විදිහට මේ සහෝදරයෝ දෙන්නගේ එක්කෙනෙක් එනර්ජි බූස්ට් විදිහට ළමයින්ව මොන්ටොක් චෙයායකට සම්බන්ධ කරලා තියෙනවා. ඒ වගේම සහෝදරයෝ දෙන්නා විවිධ වර්ෂයන් වලට මේ මොන්ටොක් චෙයායක හරහා කාලතරණය කරලා තියෙනවා කියලා කියනවා. අපිට දැනට ස්ට්‍රේන්ජර් තින්ග්ස් කතා මාලාව තුලින් නම් කාලතරණය දැක ගන්න ලැබෙන්නේ නැහැ. ඒ වගේම විවිධ ලෝකවලට ගිහින් තියෙනවා කියලා කියනවා. මේ අතර 2137 වර්ෂයට සහ 2749 වර්ෂවලට ගියා කියන සිදුවීම වැදගත්කමක් ගන්නවා. එයාලා කියන විදිහට 2137 වර්ෂයේදී අපේ ලෝකයේ විශාල න්‍යෂ්ටික යුද්ධයකට මැදි වන අතර චීනයේ රුසියාව වැනි රටවලුත් ලෝකයේ රටවල් වල ප්‍රධාන නගර රැසකුත් විනාශයට පත් වෙලා තියෙනවා. ඒ කාලේ මිනිසුන්ගේ අදහස් වෙලා තියෙන්නේ කවදා හරි දවසක නැවත ලෝකය ගොඩනගන්න. වගේම ඒ වගේ දෙයක් නැවත නොවන විදිහේ ක්‍රමවේදයක් හොයාගන්න. ඉතින් සහෝදරයෝ දෙන්නට මේක ගැන දැනගන්න ආව කුතුහලය නිසා මෙයාලා නැවත පානගන්නේ වර්ෂ 2749ටයි. එහිදී එයාලා දකිනවා කියන්නේ AI තාක්ෂණීය මාර්ගයෙන් පාලනය වන මනුෂ්‍ය ශිෂ්ටාචාරයල්ද. ඒ කියන්නේ ඒ කාලෙදී රජයක් තිබිලා නැහැ මිනිස්සුන්ව පාලනය කරන්න. කොහොම නමුත් සහෝදරයෝ දෙන්න වෙනත් මානවවල වගේම වෙනත් ලෝකවලට ජීවවක් කියනවා. ඉන් එක් ලෝකයක මිනිස්සුන්ට වඩා ඉහළ දියුණුවක් තිබු ශිෂ්ටාචාරයක් පැවති බවත් කියනවා. කොහොම නමුත් මේ මොන්ටොක් චෙයායකත් මේ කාලතරණ ක්‍රියාවලියත් එක්ක කාල අවකාශයට හානි වෙන්න පටන් ගන්න තියෙනවා. සහෝදරවරු දෙන්න ආපහු 1980 ගණන් වලට ගියාම එහි හිටපු ඩොක්ටර් ජෝන් වොන් නිව්මන් මේ කාල අවකාශයේ ඇතිවෙච්ච ගැටලුව ගැන කියලා මේක නවත්තන්න මේ සිදුවීම ආරම්භ වුණ තැනින්ම මේක නතර කරන්න ඕනි කියලා මේ සිදුවීම නිසා ටයිම් ලූප් එකක් ඇති වී ඇති බවත් කියනවා. මේ පරීක්ෂණ ඉදිරියට සිදුවීමෙන් නැවත ඇතිවෙන්න පුළුවන් ගැටලුව වළක්වන්න සම්පූර්ණ ව්‍යාපෘතියම සහ ඒක ගැන තියෙන ලිපිගොනුත් විනාශ විය යුතුයි කියලා ඩොක්ටර් ජෝන් උපදෙස් දීලා තියෙනවා. ඒ වගේම සහෝදරවරු දෙන්නම ෆිලඩෙල්ෆියා එක්ස්පෙරිමන්ට් එකේ යන්ත්‍රයත් විනාශ කරව ගන්න පොරොන්දු කරවගෙන තියෙනවා. ඔයාලට මතක ඇති මම කලින් කිව්වා ෆිලඩෙල්ෆියා එක්ස්පෙරිමන්ට් එක දෙවෙනි වතාවට කරද්දී එතන තිබුණු ටෙලිපෝටේෂන් යන්ත්‍රය විනාශ වුණා කියලා. ඒ කෙසේ වෙතත් Taman විසින්ම time is now කියලා පවසනවත් එක්ක මුළු මොන්ටොක් බේස් එකම විනාශ කරන්න ආරම්භ කරන්න කියන උපදෙස ඩොක්ටර් ජෝන් මේදී ලබා දුන්නකෝ කියවෙනවා. ඉතින් මේ විදිහට මොන්ටොක් බේස් එක විනාශ කරන්න කියලා මෙයාලා වෙනත් මානයකින් සමහර තැන්වල කියන විදිහට කැමරන්ගේ මනස ඇතුළේ ලොම් වලින් පිරුණු කැත ඒ වගේම වීරුවෙන් ඉන්න සතෙක්ව ගෙන්වනවා. ඌ Tamanට අහුවෙන හැම දෙයක්ම වගේම හැම මිනිස්සෙක්ම විනාශ කරන්න පටන් ගන්න තියෙනවා. සහෝදරයෝ දෙන්නගේ මනසවල් දෙකත් වෙනත් ඉපදෙන්න ඉන්න දරුවෝ දෙන්නෙක්ගේ ඇඟට යවලා තියෙනවා කියලා කියනවා. ඉන්න එක්කෙනෙක් තමයිලු ඇල් බයිලික් කියලා කියන්නේ. මොනවා වුණත් දැනට බිග් බෑන් එකත් එක්ක මාන 11කට ආසන්න සංඛ්‍යාව නිර්මාණය වුණ බවට සයන්ටිස්ට්ලා මත පළ කළා. මේ දේවල් ඇත්තටම තියෙනවා කියන එක ගැන දැනට සාක්ෂි නම් හම්බ වෙලා නැහැ. කොහොම නමුත් ස්ට්‍රේන්ජර් තින්ග්ස් කතාවේදී කියවෙන්නේ පැරලල් යුනිවර්ස් එකක් හා සම්බන්ධ සිදුවීමක් වගේ දෙයක් තමයි. මොන්ටොක් ප්‍රොජෙක්ට් එක ගැන කියන කතා එක අවස්ථාවල වෙනස් වුණත් ඒ වගේම දැනට මොන්ටොක් ප්‍රොජෙක්ට් එක ඇත්ත වුණා කියලා කියන්න සාක්ෂි නැතත් ඇමරිකානු රජයෙන් ක්‍රියාත්මක කරපු ඇතැම් මෙවැනිම ව්‍යාපෘති කීපයක් තියෙනවා කියලා කියවෙනවා.
උනවුනත් ඒ ව්‍යාපෘති අසාර්ථක වීම නිසා අතරමඟ නවත්තා දමා තිබෙන බවක් කියනවා. ඒවට උදාහරණ විදිහට ගේට්වේ ප්‍රොසෙස්, කාලතරණය ගැන පරීක්ෂණය, ස්ටාර්ගේට් මනසින් දේවල් හැසිරීම වැනි දේ සම්බන්ධ පරීක්ෂණයක්, MK අල්ට්‍රා මනස පාලනය කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක්. කෙසේ නමුත් එරට රජයේ වාර්තාවට අනුව මේ පරීක්ෂණ අසාර්ථක වෙලා තියෙනවා. වෙක්න සහ ඉලවෙන් කියන චරිත නිර්මාණය වුණේ ඇත්ත ලෝකයේ චරිත ආශ්‍රයෙන්ද? කෙටිම උත්තරය නම් ඒක එහෙම නෙවෙයි කියන එක. ඒත් මේ වෙක්න කියන චරිතය නිර්මාණය සම්බන්ධයෙන් පසුබිම් කතාව නම් ටිකක් රසවත් කියලා හිතෙන හින්දා මම ඔයාලට ඒ ගැන කෙටියෙන් කියන්නම්. ඒ වගේම මේක නිෂ්පාදකයෝ Game of Thrones කතා මාලාවේ රසිකයෝ නිසා Night King ආభాෂයත් ඒකට අකම් තියනවා කියලා කියනවා. ඒ වගේම චෙර්නොබයිල් බලාගාරයේ සිදුවීමේ රේඩියේෂන් වික්ටිම් ලවත් මේකට පාදක කරගෙන තියෙනවලු. ඒ වගේම ෆ්‍රෙඩි ක්‍රූගර් කියන චරිතයේ ආభాෂයත් මෙයාට අරගෙන තියෙනවා කියලා කියනවා. කතාව නිර්මාණය කරද්දී මීට අමතරව Stand By Me වගේ ස්ටීෆන් කින්ගේ කතා ඉස්සර නිර්මාණය වුණ කතාවල ආభాෂයත් අරගෙන තියෙනවා. නිෂ්පාදකවරුන් දෙන්න මේ කතාව නිර්මාණය කරද්දී පුළුවන් තරම් මේ මොන්ටොක් ප්‍රොජෙක්ට් එකේ සුපර්නැචරල් ඉන්සිඩන්ට් ග්‍රවුන්ඩඩ් විදිහට තියාගන්න පුළුවන් විදිහට කතාව නිර්මාණයට උත්සාහ අරන් තියෙනවා. ඒ වගේ මුලදී මේ කතාව මොන්ටොක් ප්‍රොජෙක්ට් විදිහට නම් කරන්නත් ඉඳලා තියෙනවා කියලා කියනවා. ඔයාලා දන්නවනේ ගොඩක් සාර්ථක හොල්මන් කතා නිර්මාණය කරද්දී ඇත්ත කතා සහ යම් සිදුවී පාදක කරගෙන නිර්මාණය කරනවා කියලා. Stranger Things නිෂ්පාදකයෝ වෙන ඩෆර් බ්‍රදර්ස්ලා කලෙත් මං අර මුලින් කිව්වා වගේ අන්න ඒකම තමයි. කොහොම නමුත් මොන්ටොක් ප්‍රොජෙක්ට් එක ඇත්ත සිදුවීමක් කියන නම් දැනට කිසිම සාක්ෂියක් ඉදිරිපත් වෙලා නැහැ. නමුත් බොහෝමයක් දෙනා තමන් මේ සිදුවීම නිසා අගතියට පත් වුණ බව පවසමින් ඇමරිකානු රජයට චෝදනා නගා ඇති බව කියනවා. මම ඊට සඳහන් කරපු සියලුම සිදුවීම් ගැන මීට වඩා දුරට ගිය විමර්ශන ඒවත් තියෙනවා. එහෙනම් නොවැම්බර් මාසේ 26 වෙනිදා නිකුත් වෙන්න තියෙන Stranger Things අවසාන කතා සමය නැරඹීමට පෙර මේ කිව්ව කරුණු මතක් කරගෙනම ඉන්න කියලා මං කියනවා. මේකෙන් ඔයාලා කතා මාලාව සහ ඒ පසුබිම් කතාව ගැන නොදන්න දේවල් ගොඩක් දැනගන්න ඇති කියලා මං හිතනවා. එහෙනම් තවත් වීඩියෝ එකකින් මුණ ගැහෙනකම් අදට අපි ගිහින් එන්න සුබ දවසක්.